හරි අපි පේපර් එක පොඩ්ඩක් පටන් ගමු. ගිය සතියේ අපි නාලන්ද පේපර් එකේ ගණන් 20ක් හැදුවේ. මං හිතන්නේ අර ABCD ගණන් පහ අපි හැදුවේ නෑනේ. ඒ පහන හැදුවේ නැත්තේනේ. හරි අන්තිම ගණන් පහ එදා කියලා දුන්නානේ නේ. නේද පුතේ? 16 වෙනි ගාන බලන්න 16. 16 වෙනි ගාන බලන්න. දැන් අපි ද්විතීයික අන්තර්ක්‍රියාව හැම ඉවර කරලා තියෙන නිසා මේක වාසී තේරෙනවා වැඩි. 16 වෙනි ගාන HF හා ජලයේ සම්බන්ධයෙන් HF හා ජලයේ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා තමයි අහන්නේ. HF හා ජලයේ සම්බන්ධ. පුතේ HF ගේ තියෙන්නේ මොනවාද? අපි දන්න HF ගේ හයිඩ්‍රජන් පරමාණු බැඳලා තියෙන්නේ විදුලින් තම ඉහළම පරමාණුවට නම් HF අණු අතර ඇති වෙන ද්විතීයික අන්තර්ක්‍රියාව හයිඩ්‍රජන් බන්ධන නේ. ජල අණු වලත් එහෙමනේ. ජල අණු වල H එක බැඳලා තියෙන්නේ ඔක්සිජන් වලට. ඉතින් ඒක නිසා ජල අණු අතර තියෙන්නේ මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. හරිනේ. බලමු. A ජලයේ තාපාංකය HF වලට වඩා වැඩිය. පුතේ ජලයේ තාපාංකය HF වලට වඩා වැඩි. මගේ දවල නෝට් එකේ දුන්නා HF ගේ තාපාංකය සෙල්සියස් 19යි. ජලයේ තාපාංකය සෙල්සියස් 100යි. මොකද HF අණු අතර තියෙන ආකර්ෂණ බලයේ හයිඩ්‍රජන් බන්ධනය ගොඩක් ප්‍රබලයි. හැබැයි උනට ජල අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය වැඩි. අපි වාක්‍යයක් ලියමු. එන්න. ලියන්න. HF තාපාංකය සෙල්සියස් 19ක් වන අතර HF තාපාංකය සෙල්සියස් 19ක් වන අතර HF තාපාංකය සෙල්සියස් 19ක් වන අතර ජලයේ තාපාංකය සෙල්සියස් 100කි. HF තාපාංකය සෙල්සියස් 19ක් වන අතර ජලයේ තාපාංකය සෙල්සියස් 100කි. ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලත්වයට වඩා ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලත්වයට වඩා ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලත්වයට වඩා HF අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධනයේ ප්‍රබලය. HF අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධනයේ ප්‍රබලය. නමුත් HF අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණයට වඩා HF අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණයට වඩා ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය ඉහළ බැවින් ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය ඉහළ බැවින් ජලයේ තාපාංකය සාපේක්ෂව ඉහළයි. ජලයේ තාපාංකය සාපේක්ෂව ඉහළයි. හරිනේ. පොඩි මේ ප්‍රස්තාර කිහිපයක් අඳිනවා. මේක තියරි පන්තියේදී මේ ප්‍රස්තාර ටික දුන්නා. ඉතින් පේපර් එකේදී අපි දෙනවා. ප්‍රශ්නයක් විදිහට මේ බලන්න මේ අපි ලියනවා 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඔන්න බලාගෙන ඉන්නකෝ. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන්. මේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටිකනේ. මම මෙයාගේ හයිඩ්‍රජන් හේලයිඩේ ලියනවා. හයිඩ්‍රජන් හේලයිඩේ කියන්නේ H එකත් එක්ක මෙයා හදන සංයෝගය. එතන මෙයා හදන්නේ HF, මෙයා හදන්නේ HCl, මෙයා හදන්නේ HBr, මෙයා හදන්නේ මොනවාද? HI. මෙන්න මේගොල්ලන්ට තාපාංක ප්‍රස්තාරයක් අඳින්න කියලා කියනවා. තාපාංකය මේක හයිඩ්‍රජන් හේලයිඩේ HX. පුතේ මට කියන්න තාපාංකය ගැන හිතනවා නම් හිතන්න වෙන්නේ HF අතර ඇති වෙන ආකර්ෂණ බල ස්වභාවය බලන්නේ. ඔයගොල්ලෝ දන්න HF අණු අතර ඇති වෙන මොනවද? හයිඩ්‍රජන් බන්ධන. හැබැයි HCl අතර ඇති වෙන්නේ හයිඩ්‍රජන් බන්ධනද දීද්‍රව ආකර්ෂණ. ඒක දීද්‍රවනේ. එතකොට ඔන්න HF ගේ තාපාංකය වැඩි.
මෙතන තියෙන්නේ HF. HCl ගේ තාපාංගය ඒකත් එක්ක බලද්දි මාර අඩුයි. දැන් මේ ප්‍රස්ථාරයේ ධන පැත්තනේ. මේ ප්‍රස්ථාරයේ මොන පැත්තද? ඍණ පැත්ත. ඒ කියන්නේ HCl ගේ තාපාංගය තවම ඍණ. එතකොට HCl අණු අතර තියෙන්නේ දීද්‍රව. මේ ඔක්කොම ද්‍රව්‍ය අණු නිසා HI අතරත් HBr අතර තියෙන දීද්‍රව. හැබැයි මේ හැමෝම අතර තියෙන දීද්‍රව වුණාට මේගොල්ලන්ට වඩා මේගොල්ලන්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩිනේ. ඒක නිසා මේ අණු අතර ඇති වෙන දීද්‍රවයට වඩා මේ දීද්‍රවේ ප්‍රබලතාව වැඩි. ඒකින්ද තාපාංගය මෙන්න මෙහෙම වැඩි වෙනවා. මෙතන HBr, මෙතන තියෙන මොකද්ද? HI. තේරෙනවද කියන එක? හයිඩ්‍රජන් බන්ධන හදන නිසා තාපාංකය වැඩි. මේගොල්ලෝ හයිඩ්‍රජන් බන්ධන හදන නිසා හදන්න නැති නිසා තාපාංකය අඩුයි. දැන් මේගොල්ලෝගේ එකම වර්ගයේ ආකර්ෂණ බලයක් තිබුණාට අපි දන්නව නේද අණු අතර ඇතිවන ආකර්ෂණ බලවල ප්‍රබලත්වය වැඩි වීමට බලපාන්නේ මොනවද සාධක? පෘෂ්ඨශේෂ බලයයි සාපේක්ෂ අණුක ස්කන්ධයයි. පෘෂ්ඨශේෂ බලය වැඩි වෙනකොට මම කියලා දුන්න ඕගලන්ට මොකක් වැඩි වෙනවද? ද්විතීයික අන්තර්ක්‍රියා ප්‍රබලතාව වැඩි වෙනවායි කියලා. ඉතින් මේ පිළිවෙලට තාපාංකය වැඩි වෙනවනේ. ලියන්න 17 වෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් හේලයිඩ් වල 17 වෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් හේලයිඩ් වල තාපාංග ප්‍රස්ථාරයේ පහත දැක්වේ. ලියන්න HCl HBr HI අණු අතර HCl HBr HI අණු අතර දීද්‍රව ආකර්ෂණ බල ඇති අතර HCl HBr HI අණු අතර දීද්‍රව ආකර්ෂණ බල ඇති අතර හරි HCl HBr HI අණු දීද්‍රව ආකර්ෂණ බල පවතී. සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වන විට ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි වී තාපාංක ඉහළයයි. හරිද? දැන් ඔය වගේම තව එකක් දෙන්නවා. මේක මතක තියාගන්න තියෙන්නේ හරි ලකුණක් තියෙන්නේ. මේ ඒක 17 වෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් හේලයිඩ් වල වැඩිම තාපාංකයක් තියෙන කාටද? HF වලට. මේකට අපි කියන අවම කියලා. නිකන් මේක අවමයක් වගේනේ. අවම තාපාංකයේ තියෙන කාටද? HCl වලට. දැන් ඔය වගේ අපි ගලමු 16 වෙනි කාණ්ඩේට. මේව ඔයගලන්ට ද්විතීයික අන්තර්ක්‍රියා වලින් එන්න පුළුවන් ප්‍රශ්න. අද ඒක ආපු නිසා මම චුට්ටක් දරුණු ලෙස පොඩ්ඩක් කියලා දෙනවා. මෙන්න 16 වෙනි කාණ්ඩේ. ඔක්සිජන්, සල්ෆර්, සෙලේනියම්, ටෙරියුලියම්, පොලෝනියම් තියෙන්නේ. මේ පොලෝනියම් නම් වඩන්නේ ඒක විකිරණශීලීනේ. දැන් මෙයාගේ හයිඩ්‍රයිඩේ මොකද්ද? මෙයාගේ හයිඩ්‍රයිඩේ ජලය. සල්ෆර්ගේ හයිඩ්‍රයිඩේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මෙයා හයිඩ්‍රජන් සෙලිනයිඩ්. ඔන්න ඔහොම ටිකක් ලියත හැකියි.
දැන් මේගොල්ලන්ගේ තාපාංක ප්‍රස්ථාරය අඳින්න කියනවා. තාපාංකය මේක 16 වෙනි කාණ්ඩේ හයිඩ්‍රයිඩ්. දැන් මට කියන්නේ ජලයේ තාපාංකය සෙල්සියස් කීයද? 100යිනේ. ජලයේ තාපාංකය සෙල්සියස් 100යි. හැබැයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කියන කාමර උෂ්ණත්වයේ වායුවක්. ඒක වායු වෙන්න පටන් ගන්න ඍණ උෂ්ණත්වය. ඇයි දන්නවද? දැන් ජලාණු වල තියෙන හයිඩ්‍රජන් බන්ධන උනාට H2S අණු වල තියෙන හයිඩ්‍රජන් බන්ධනද දීද්‍රවද? ඒක ද්‍රවීය අණුවන්නේ. මෙතන FON කවුරුත් නැහැනේ. ඒතකොට ද්‍රවීය අණුවන් නිසා හයිඩ්‍රජන් බන්ධන වලට වඩා දීද්‍ර ගොඩාක් අඩුයිනේ. ඒ නිසා මූට වඩා මුගේ තාපයෙන් ගොඩාක් අඩුයි. මේක 100යි මේක ඍණ ගාණක්. තේරෙනවද? හැබැයි මේ ඔක්කොම අයිමත් ද්‍රවීය අණු නිසා අර කලින් වගේ මේ හැමෝම අතරම තියෙන මොනවාද? දීද්‍ර. හැබැයි පල්ලෙහාට යද්දී සාපේක්ෂ අනුකස්කන්ධය වැඩි වීමෙන් අණු අතර ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි වෙලා මේගොල්ලන්ගේ තාපාංකය මොනවා වෙනවද? අර කලින් වගේ වැඩි වෙන. එතකොට 16 වෙනි කාණ්ඩේ 17 වෙනි කාණ්ඩේ හයිඩ්‍රයිඩ් වල තාපාංකය කොහොමද එන්නේ? හරි ලකුණක් එන්නේ. 15 වෙනි කාණ්ඩේට ඇඳහමත් එන්නේ හරි ලකුණක්. 17 වෙනි කාණ්ඩේට වෙනම එකක් එන්නේ. හරි. හරි මේක ලිව්වා ලියන්න ජලාණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය ඉහළ බැවින් ජලයේ තාපාංකය සාපේක්ෂව ඉහළයි. ජලයේ තාපාංකය සාපේක්ෂව ඉහළයි. හරි දැන් බලන්න 15 වෙනි කාණ්ඩේ පොරවල් ටික කවුද කියලා 15 වෙනි කාණ්ඩේනේ නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් ඇන්ටිමනි නයිට්‍රජන්ගේ හයිඩ්‍රයිඩ් ඇමෝනියා මේක ෆොස්පීන් මේක ආසීන් නෙමෙයි හොඳේ ආසීන් හරිද දැන් මෙන්න මේගොල්ලන්ගේ තාපාංකේ මුංගේ තාපාංකේ මෙන්න මෙහෙම යන්නේ ඒ කියන්නේ හැමෝගෙම තාපාංකය ඍණ මේ ඇමෝනියා ඍණ 70 ගාණක් යන්නේ ඍණ 33යි ගාණක් යන්නේ ෆොස්ෆීන්ගේ ඍණ මං හිතන්නේ 80 ගාණක් යන්නේ මේක ආසීන් මෙන්න මෙයාගේ තාපාංකේ මේ ඇමෝනියා වලට වඩා මේක ඍණ 17ක් වගේ මේක ඍණ 33ක් වගේ ඇයි දන්නවද හේතුව? දැන් ඇමෝනියා අණු අතර තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. නයිට්‍රජන්ගේ පොඩ විදුරින්දා FO වලට ටික අඩුයිනේ. මේ ගොඩාම ප්‍රබල හයිඩ්‍රජන් බන්ධනයක් නෙවෙයි නමුත් හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ. දැන් මේගොල්ලෝගේ දීද්‍රව තියෙන. මේකේ දීද්‍රව තිබුණාට මේකේ සාපේක්ෂ අනුකස්කන්ධය ටිකක් බරපතල වැඩිනේ. වැඩි හින්දා මෙතන හයිඩ්‍රජන් බන්ධනය ඕන්ට වඩා ගොඩක් ප්‍රබල කෙනෙකු නෙවෙයි හින්දා මෙයාගේ තාපාංකය දැන් මෙයාට වඩා වැඩි වෙලා තියෙනවා. ඒක හයිඩ්‍රජන් බන්ධන හදන එකටත් වඩා දීද්‍ර එක්කෙනාගේ තාපාංගය වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. තේරෙනවද කියන එක? හරි. ඒත් මොන ලකුණක් වගේද හැඩේ? හරි ලකුණ. ප්‍රශ්නයට යමු. ජලයේ තාපාංකය HF වලට වඩා වැඩිය. හරි දාගන්නකො. ජලයේ තාපාංකය HF වලට වඩා වැඩිය.
සත් එක අහන්නේ. HF හා ජල ස්ථිර දීද්‍රව අණුවක් වන නමුත් HF හා ජලයේ ස්ථිර දීද්‍රව අණුවක් වන නමුත් HF අණුව ජලයට වඩා ද්‍රවීය වේ. ඔය HF හා ජල අණුව අතර තියෙන්නේ දැන් HF උයි ජලය කියන්නේ ස්ථිරව දීද්‍රවයක් තියෙන අණුවක්නේ. ඒක හරියි. නමුත් HF අණුව ජලයට වඩා ද්‍රවීය වේ. මොකද කියන්නේ? ඔව් ද්‍රවීය. මොකද ඒකේ පරමාණු දෙක අතර තියෙන ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණේ ප්‍රබලතාව පොඩ්ඩක් OH බන්ධනයට වඩා වැඩි. හරි. HF හා ජලය අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ක්‍රියාත්මක වන නමුත් ජලය තුල හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාව HF ට සාපේක්ෂව අඩුවේ. HF හා ජලය අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ක්‍රියාත්මක වන නමුත් ජලය තුල හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාව HF ට සාපේක්ෂව අඩුවේ. හරි නේ? ෆ්ලෝරිනී විදුලින්ත ඉහළ නමුත් HF ට සාපේක්ෂව ජලයේහි ප්‍රෝටෝන බන්ධුතාව වැඩි නිසා ඊට පහසුවෙන් හයිඩ්‍රොක්සෝනියම් සාදයි. දැන් මේ පේපර් එකේ පොඩි ආතල් එකක් තියෙනවා ප්‍රෝටෝන බන්ධුතාව කියලා කතාවක් කලිනුත් තිබුණානේ. ප්‍රෝටෝන කියන්නේ H+ නේ. දැන් HF ගේ ෆ්ලෝරින් ගේ තමයි එකසර තියෙන්නේ. දැන් මෙයා H ධනායනයක් ගත්තොත් ප්‍රෝටෝනයක් ගත්තොත් මෙතන ඇති වෙන්නේ H2F+ කියලා එකක්. දැන් ජල අණුවක් ප්‍රෝටෝනයක් ගත්තොත් එන්නේ මෙතන H3O+ කියලා එකක්. මට කියන්නේ F+ වෙන එකද හොඳ O+ වෙන එකද හොඳ? දෙකම වෙන එක හොඳ නැහැ. හැබැයි F+ වෙන එක කොහොමත්ම හොඳම නැහැ. ඒ ෆ්ලෝරින් විදුලින්ද වැඩිම එක්කෙනා. එයා ඍණ වෙන්න කැමතිම එක්කෙනා. එයා කවදාකවත් මොනවා වෙන්න කැමති නැද්ද? ධන වෙන්න කැමති නැහැ. මේක නම් පවතින අයනේ. හරිද? ඉතින් ඒ නිසා මේක නම් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ප්‍රෝටෝන බන්ධුතාව නැත්නම් ප්‍රෝටෝන ගැනීමේ හැකියාව කාගේද අඩුම? HF ගේ අඩුම. මොකද්ද කියන්නේ? ෆ්ලෝරින් විදුලින්ද ඉහළ නමුත් HF ට සාපේක්ෂව ජලයේ ප්‍රෝටෝන බන්ධුතාව වැඩි නිසා ඊට පහසුවෙන් හයිඩ්‍රොක්සෝනියම් සාද. ඒක හරි. හයිඩ්‍රොක්සෝනියම් තමයි හදන්නේ. මෙහෙම එකක් හදන්නේ නැහැ. ඔයා ලියාගන්න HF H ධන අරගෙන මේ වගේ එකක් හදන්නේ නැහැ. මොකද ෆ්ලෝරින් ධන වීම අස්ථායි නිසා. හරි ළඟේ බලන්න උත්තරේ 5. 17ට 16ට 5. 17 පහත කුමන ප්‍රකාශයේ ආවර්තික ගුණ සම්බන්ධ අසත්‍ය වේද? අසත්‍ය කියන තැනට ඉර ගහ ගන්නකො. වැරදි එක අහන්නේ හොඳේ. ආවර්තය දිගේ වමේ සිට දකුණට යන විට ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ධනාගයේ වැඩි වන අතර විද්‍යුත්ින්තාව වැඩි වේ. ඔව් ආවර්තය දිගේ වමේ සිට දකුණට යද්දී විද්‍යුත්ින්තාව වැඩි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය මේ ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය කියන්නේ මූලද්‍රව්‍යයක් විසින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායනයේ බවට පත්වීමේ හැකියාවනේ. ඒ ඉලෙක්ට්‍රෝනය ලබාගෙන ඒ ගෑස් ඒ මයිනස් ගෑස් වීම තමයි ඉලෙක්ට්‍රෝන කරන්නේ. මට කියන්න ඔහොම මේ පැත්තට යනකොට ෆ්ලෝරින් නේද ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ වැඩි ශක්තිය අපිට කරන්නේ. ඇත්තටම මෙහෙට යනකොට ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය හොඳට ඍණ වෙනවා. ඍණාගේ වැඩි වෙනවා කිව්වත් එකයි ධනාගේ අඩු වේ කිව්වත් එකයි. දැන් මේක කියලා තියෙන්නේ මොකද්ද? ධනාගය වැඩි වේ වැරදිනේ. ධනාගය වැඩි වේ කියන්නේ වැරදි. කාණ්ඩයක් දිගේ පහළට යන විට ලෝහක ගුණ වැඩි වෙනවා. ඔව්. සාමාන්‍ය කාණ්ඩවල පල්ලෙහාට ලෝහක ගුණේ වැඩි වෙනවා. දැන් නයිට්‍රජන් ෆොස්ෆරස් වගේ කියන අලෝහනේ පල්ලෙහාට ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. ලෝහක ගුණ වැඩි වෙන අතර ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ධනාගේ අඩු වේ. දැන් අර ෆ්ලෝරින් ක්ලෝරින් හොඳ ඍණ කට්ටියනේ. පල්ලෙහාට යද්දී ඍණ ගතිය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ගතිය අඩු වෙනවා. ඒතො ඍණ ගතිය අඩු වෙනවා කිව්වත් එකයි ධන ගතිය වැඩි වේ කිව්වත් එකයි. දැන් මොකද්ද කියන්නේ? ධන ගතිය අඩු වෙන්නේ මේකට වැරදි. C ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන සහ සංජාරය අඩු වීමට කොහොමද වමේ ඉඳන් දකුණට යද්දී අරේ අඩු වෙනවනේ. සහ සංජාරය අඩු වීමට සබල න්‍යස්සික ආරෝපණය බලපායි. හරිනේ. දැන් වමේ ඉඳන් දකුණට යනකොට සබල න්‍යස්සික ආරෝපණය වැඩි වෙනවනේ. අවසාන මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යස්සික ආකර්ෂණය එන්නේ වැඩි වුණාම අරේ මොනවා වෙනවද? අඩු වෙනවා. සහ සංජාරය කිව්වත් අවුලක් නැහැ ඉතින්. කාණ්ඩයේ දිගේ පහළට යන විට පළමු අයනීකරණ ශක්තිය අඩු වේ. ඔව් අඩු වෙනවා. ආවර්තයක් දිගේ අයනීකරණ ශක්තිය වැඩි වේ. ආවර්තයක් ඔස්සේ
ආයනීකරණ ශක්තිය වැඩි වෙන කොහොමද මෙහෙම අක්වක් ලෙස ක්‍රමානුකූලව වැඩි වෙනවනේ කමන්නේ නැහැ. ක්‍රමානුකූලව කියන්නේ අක්වක් ලෙස තමයි වැඩි වෙන්නේ. අක්වක් ලෙස හරි වැඩි වේ. හොඳ ඒක. ක්‍රමානුකූලට වඩා අක්වක් කියලා කියන එක හොඳයි. කමන්නේ. අක්වක් කියලා කියන්නේ යම් ක්‍රමානුකූල බවක් තමයිනේ. එතකොට දෙකක් වැරදි. එන උත්තරේ එක. AB වැරදි එක ආන්නේ. ඒ මං කලින් පේපර් එකේ ඒකෙත් වාක්‍යයක් තිබුණ නැහැ නේද? ඒ නිසා ඒක අක්වක් කියලා දැම්මේ. ක්‍රමානුකූල නෙවෙයි ඒකෙත් තිබුණේ. ඒකේ තිබ්බේ වමේ සිට දකුණට යද්දී වැඩි වේ කියලා මොකක් හරි එක තිබුණේ. ඒක අපි වචනයක් දාලානේ හරි කියලා ගත්තේ. ඒකෙත් අඩුපාඩුවක් තිබුණා. ක්‍රමානුකූල කියන්නේ අක්වක්ම නෙමෙයි. නමුත් අක්වක් එකේ යම් ක්‍රමානුකූල බවක් තියෙනවා. කමන්නේ ඒක ගමු. ඕකට එදා මම ලිව්වා හිමත් එතන උඩ කෑල්ලක් කපලා අක්වක් ලෙස වැඩි වේ කිව්වොත් හරි. ඉතින් වැඩ වෙලා තින්නේ හරිම වාක්‍ය මුන් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ළඟ යන එකකට මොකක් හරි කරනවා. එතකොට මෙහෙම දුන්නොත් ආවර්තයක් දිගේ යනකොට අයනීකරණ ශක්තිය වැඩි වේ කියලා. අයනීකරණ ශක්තිය වැඩි වේ කිව්වත් ඇත්තටම හරි. නමුත් සමහර තැන්වල අඩුවීමුත් තියෙනවානේ. ඒ නිසා අක්වක් එක තිබුණොත් තමයි හරියටම හරි ගන්න පුළුවන්. මෙතන ක්‍රමානුකූල වැඩි වේ කිව්වොත් වැඩි වෙමින් යනවායි කියලා හිතන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතනවා වගේ. ඒ කියන්නේ මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක වැඩි. නමුත් දැන් මෙතන තියෙන්නේ වැඩි වෙලා අඩු වෙන ගතියන්නේ නේ. ඔය එහෙම හිතුවොත් වැරදි කියලා ගන්නත් වෙනවා. මොකද්ද ගන්න අපි කාණ්ඩයක් දිගේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වන අතර ආවර්තයක් දිගේ අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. නෑ නේ ක්‍රමයෙන් වැඩි වේ කියන එක වැරදි එතකොටනේ. ක්‍රමයෙන් වැඩි වෙන්නේ වැඩි වෙලා අඩු වෙන තැනුත් තියෙනවනේ. ඒක වැරදි ගන්න කමන්නේ. වර්ධිකම්. ක්‍රමයෙන් වැඩි වේ කිව්වොත් මේකට වඩා මේක වැඩිම වෙන්න ඕනේ. ඊළඟ එක ඊට වඩා වැඩි වෙන්නම ඕනේ. ක්‍රමයෙන් වැඩි වේ කිව්වොත් අක්වක් එකේ වැඩි වෙනවා අඩු වෙනවා අයිමත් වැඩි වෙනවා යන. ඔව් වැරදි තමයි. වැරදි. පහ තමයි. පහ ගමු. පහ උත්තරේ ගමු ඒකට. එක නෙමෙයි පහ ගමු. 18. මොහොම් කරන්නේ සම්බන්ධයෙන් පහත කුමන වගන්තියේ සත්‍ය වේද? මොහොම් කාක්ෂික හැඩයෙන් හා ශක්තියෙන් ਸਰව සමෝධ ත්‍රිමාන අවකාශයේ දිශානුගත වීම වෙනස් වේ. උනේ මොහොම් කාක්ෂික එක එක පැති වලට දිශානුගත වෙලා තියෙන්නේ. හරි. ඒක හරි. මොහොම් කාක්ෂිකයක් නොමුහුන් පරමාණුක කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදන සිග්මා බන්ධන හදන්න පුළුවන්ලු. ඔව්. දැන් මේ මුහුම් කාක්ෂික තියෙනවානේ. මේව මතකද S කාක්ෂිකත් එක්ක මේ අතිච්ඡාදනය වෙලා රේඛීය මොන බන්ධන හැදුවද? සිග්මා බන්ධන හැදුවනේ. අර මෙතෙන් ගිහිම හැදුවනේ. හරි. මුහුම් කාක්ෂික එකිනෙකට රේඛීය අතිච්ඡාදනය මෙන්ම පාර්ශ්වික අතිච්ඡාදනයෙන් බන්ධන නෑ. මුහුම් කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්නේ පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්නේ මොන කාක්ෂික විතරයිද? P කාක්ෂික විතරයි. ඒක වැරදි. මුහුම් කරණයට සහභාගී වූ පරමාණු කාක්ෂික ගන්නට සමාන වූ මුහුම් කාක්ෂික සංඛ්‍යාවක් සෑදේ. හරි. 3ක් හරි අයිමක් 5. ඒ 5මයි එන්නේ. 3ටම 5 නේද එතකොටනේ? දහනමේ ඔත්තේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන යුගලය වන්නේ NO2 ගේ ඔත්තේ නේ. ඇයි 8 වරක් 2 16 7යි ඔත්තේ. ClO2 ගේ ඔත්තේ 17යි 16 2 ඔත්තේ. NO2 ඉරට්ටේ O3 ඉරට්ටේ CO ඉරට්ටේ NO2 ඉරට්ටේ ClO2 NO ClO2 NO මොනවාද? ඔත්තේ. එහෙම කියන්නේ දැන් ඕන විදිහට ගණන් කරන්න. NO නයිට්‍රජන් ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි ඔක්සිජන් ගේ 8යි 15යි ඔත්තේ. ClO2 ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 10යි 17යි මෙයාගේ මෙතන 8 ඒවා දෙකක් 16යි ඒත් ඔත්තේ. හරිනේ. එන උත්තරේ A හරි D හරි 4. ඉවරයි. ඊළඟ එක. පහත් දැක්වෙන ඒවායින් නිවැරදි ප්‍රකාශය වන්නේ ඔන්න අර දීලා තියෙන අංශදාම ගොඩක් තියෙන ඕකගේ නම මතකද? නියෝපෙන්ටේන්. මතකද ඕකේ නම මම කියලා දුන්නා? ලියන්න නියෝපෙන්ටේන්.
මතකද මෙහෙම කියලා දුන්නා මේ? අපි ගන්නවා C5H12 කියන අණුක සූත්‍රය. C5H12 කියන අණුක සූත්‍රයේට ව්‍යුහ තුනක් අඳින්න පුළුවන් මේ. මේකට කියනවා normal pentane කියලා. මේ ඕගනික් අණු ලොකුවට හිතන්න එපා 1 2 3. මේකට කියන අපි isopentane කියලා. මේකට කියනවා නියෝ pentane කියලා. පුතේ මේ සාමාන්‍යයෙන් මේවර ඇල්කේන කියලා කියන්නේ අපි කාබන් වටේට බන්ධන 4ක් තියෙන චතුස්සලීයව. එතකොට මේ වගේ අණු අපි කියනවා නිද්‍රවීයයි කියලා. එතකොට නිද්‍රවීය දිගටි අණුවක් තවත් ඒ වගේම නිද්‍රවීය අණුවක් එක්ක හදන්නේ ලන්ඩන් බල. දැන් මේක ටිකක් ගෝලීය වගේ තත්වයක් තියෙන්නේ. ඒත් මෙයා හදන්නේ ලන්ඩන් බල. නමුත් මට කියන්නේ ප්‍රශ්න ශේෂ්ඨඵලයේ වැඩිම මොකේද? රේඛීය අණුවේනේ. එතකොට ඇති වෙන ලන්ඩන් බල ප්‍රමාණය වැඩි හින්දා අපි කියලා දුන්න අංශ දාම අඩු වෙන්න. ඒ කියන්නේ මේක ප්‍රධාන දාමේ නම් මේවට කියන අපි අතු දාම කියලා. මේක ප්‍රධාන දාමේ නම් මේකට කියන අතු දාමේ කියලා. අතු අඩු වෙන තරමට මේගොල්ලෝ හොඳට පැක් වෙනවා, ආකර්ෂණ වැඩි වෙනවා. ඒ නිසා තාපාංකය වැඩි වෙනවා. එහෙනම් මේගොල්ලෝ ඔක්කොගෙම වැඩිම තාපාංකයේ තියෙන නියෝ පෙන්ටේන් වලටද නෝමල් පෙන්ටේන් වලටද? නෝමල් පෙන්ටේන් වලට. බලන්න හී තාපාංකය වඩා වැඩිය. වැරදිනේ. ඒ වැරදි. ඇමෝනියා හි තාපාංගයේ CH4ට වඩා වැඩි. ඔව්නේ. CH4 නිද්‍රවීය අණුවක් චතුස්සලීය. එතකොට මෙතෙන් අණුව අතර තියෙන මොනවාද? ලන්ඩන් බල. හැබැයි ඇමෝනියාගේ NH බන්ධන තියෙන නිසා ඇමෝනියා අණුව අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන තියෙන එක්කෙනාගේ තාපාංකයද වැඩි මෙතෙන්ගෙද. දෙන්නගේ සාපේක්ෂ අණුක ස්කන්ධ බලන්න මේ. CH4 ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 12 4යි 16යි. ඇමෝනියාගේ 14යි 3 17යි. සාපේක්ෂ අණුක ස්කන්ධ ආසන්නව සමානයිනේ. මෙතෙන් නිද්‍රවීය අණුව නිසා මෙයාගේ ප්‍රමුඛ අන්තර්ක්‍රියාව ලන්ඩන් බල. නමුත් මේක NH බන්ධන තියෙන නිසා මෙයාගේ ප්‍රමුඛ අන්තර්ක්‍රියාව මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් කාගේ තාපාංකයද වැඩි? මෙතෙන්ගේද ඇමෝනියාගේද? ඇමෝනියාගේ තාපාංකය වැඩි. කියන්නේ මොකද්ද? ඇමෝනියාහි තාපාංකය මෙතෙන්ට වඩා වැඩි. ඒක හරි. ඒතර ඒ වැරදුනා. P හරි ගියා. බලන්නකෝ. අහන්නේ සත්‍යයක. ඝන අයඩින් තුල අපකිරණ බල පවතී. ඔව්නේ. අයඩින් කියන්නේ නිද්‍රවීය අණුවනේ. නිද්‍රවීය අණුව අතර පවතින ආකර්ෂණ බලය මොනවද? ලන්ඩන් බල. නැත්නම් ලන්ඩන් අපකිරණ බල කිව්වත් හරි. ඒක හරි. ලන්ඩන් බල වලට අපකිරණ බල කියලාත් කියනවා. ලෝහක බන්ධන කෙරෙහි කැටායනේ අයනීකරණ ශක්තිය බලපෑමක් නැත. මට කියන අයනීකරණ ශක්තිය අපි අර්ථ දක්වන්නේ වායු අවස්ථාවේ නේද? ලෝහවල ලෝහක දැලිස ඇති වෙනවා කියලා කිව්වේ ඝන අවස්ථාවේ නේද? එතන අයනීකරණ ශක්තිය ඒ අතරේ සම්බන්ධයක් නැහැ. බලපෑමක් නැත කියන එක හරි. අනේ සංසාරේ අයිම පහ. ඔයාලියගෙන අයනීකරණ ශක්තිය අර්ථ දක්වන්නේ වායුමය තත්වයේ. ලෝහක බන්ධන අර්ථ දක්වන්නේ ඝන අවස්ථාවේ පරමාණුවට ලිහිල්ල බැඳලා තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම සම්බන්ධ දෙන්නේ. ඉතින් අරක වායු මේක ඝන සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙනවා වගේ තමයි පේන්නේ උනාට. සම්බන්ධයක් නැහැ ඒකේ. ලෝහක බන්ධන ප්‍රබල වීම කිරේ බලපාන්නේ මොනවාද? ඉලෙක්ට්‍රෝන ජලාශය සපින ඉලෙක්ට්‍රෝන ගාන වැඩිවීම, ආරෝපණයේ වැඩිවීමයි, අරේ අඩුවීමයි. අයනීකරණ ශක්තියක් ගැන කිව්වේ නෑ නේද? එහෙනම් ඒක බලපාන නේ ගැන කතා කරන්න අපිනේ. ඉවරයි. දැන් මොකද කරලා දෙන්න ඕනේ? අද කියලා දෙන්නද? මොකද කියලා දෙන්න ඕනේ? ඕන එකක් කිය. මගේ පේපර් එක දෙන්නකෝ මට. මගේ දුන්න පේපර් එකක් තියෙනවද? ඒ ගණන් කොටක් තිබුණ එකක්ද? දෙ. මම දුන්නනේ පේපර් එක. හා. ඉතින් ඔක්කොම වගේ පේපර් එක ගන්නලා තින්නේ
අද දුන්න පේපර් එක හැරුණාම අර එදා ගණන් 50ක පේපරේ 40ක් ඉගෙනුවා ඉතින් ඉතුරු 10 වා කරගන්න. හරිද? එතකොට මේක ඉගෙනුවාම ඉවරයි. ණය නෑ හොඳේ. මේ දැන් නම් ෆස්ට් ටර්ම් පේපර් එකක් උඩ බලාගෙන හරි ලියන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? සෑහෙන ගන්නලන් තියෙන්නේ. මේ පේපර් එක අමාරු ඈ. මේ පේපර් එක ගණන් ගොඩක් තියෙනවානේ. ඒක අමාරු මන් දීලා තියෙන නිසා. මේක රොයල් පේපර් එකටත් වඩා අමාරුයි ඈ. මේක චමල්නේ දීලා තියෙන්නේ. හරි බලන්නකෝ. පහත් දැක්කන ප්‍රකාශ වලට අදාළ විද්‍යාඥයන් වන්නේ විකිරණශීලී ද්‍රව්‍යයන් තුන් ආකාරයක බල මේ පේපර් නියමයි ඈ. හරිද? මේක අන්තිම 10 ලේසි හැබැයි. ඒ කියන්නේ මුලින්ම අමාරු දාලා අන්තිමට ලේසි කරලා තියෙන්නේ. විකිරණශීලී ද්‍රව්‍යයන් තුන් ආකාරයක ඇල්ෆා බීටා ගැමා කිරණ නිකුත් වන බව සොයාගනී. කවුද? විකිරණශීලී ද්‍රව්‍යයක ඇල්ෆා බීටා ගැමා කියලා නිකුත් වෙනවා කියලා හොයාගත්තේ බෙකරල්ද රදර්ෆර්ඩ්ද? රදර්ෆර්ඩ්. මූලද්‍රව්‍යවල සමස්ථානික පවතින්නේ යන සෙවීමට ස්කන්ධ ભેදමානය හැදුවේ කවුද? විලියම් ඇස්ටන්. උත්තරේ 2. 1ට 2. පහත දී ඇති අන්න නියම ගණනක් තියෙනවා. පහත දී ඇති අණු වල තාපාංක වැඩිවීමේ පිළිවෙල. ආමේ A CO2 O2 Br2 ICl ආමේ මේගොල්ලන්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය බලන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් ගේ 44යි. O2 ගේ 32යි. Br2 ගේ 82ක් 160යි. අයඩීන් ගේ 127යි 35.5යි. කීය දෙන්නේ? 162 මාරයි. SO2 ගේ කීයද? සල්ෆර් ගේ 32යිනේ. මෙතන 32යි 64යි. ප්‍රමුඛ අන්තර්ක්‍රියාව. ප්‍රමුඛ ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? CO2 නිද්‍රව්‍යයිනේ. නිද්‍රව්‍ය අණු අතර තියෙන මොනවාද? ලන්ඩන් බල. හැබැයි සෙට් වුණා මේ පාඩම නියමිත ප්‍රශ්න ගොඩක් ආව අපිට හොඳේ. අද ප්‍රසාර ටිකක් දැන්දානේ. O2 ගේ තියෙන නිද්‍රව්‍ය නිසා මොනවද තියෙන්නේ? ලන්ඩන්. මෙයත් ලන්ඩන්. ICl. හරිද? ICl ද්‍රව්‍යයිනේ. එහෙනම් දීද්‍රව. SO2 ද්‍රව්‍ය නිසා දීද්‍රව මුලින් මේක ලියා ගන්න. හරි. දැන් මට කියන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධ ළඟ යන දෙන්නෙක් ඉන්නවනේ. සාපේක්ෂ අණුක ස්කන්ධ සමානයි. එක්කෙනෙක්ගේ ලන්ඩන් වල තියෙන අනිත් එක්කෙනාගේ දීද්‍ර තියෙන. එහෙනම් මේ දෙන්නගෙන් මෙයාට වඩා මෙයාගේ තාපාංකය වැඩි. බ්‍රෝමින්ට වඩා මෙයාගේ ධන තාපාංකයක් තියෙන්නේ. දැන් එතකොට මෙතන බලන්න මේ දෙන්නගෙම ලන්ඩන් බලන්නේ තියෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය නම් එච්චරම සමාන නැහැ. හැබැයි මේ තුන් දෙනා ගත්තොත් එහෙනම් මේ තුන් දෙනාගෙන් ලන්ඩන් බල දීද්‍රවනේ. මේ දෙන්නට වඩා මෙයාගේ කොහොම සාපේක්ෂ අණුක ස්කන්ධයත් වැඩි. හැබැයි ලන්ඩන් බලත් නෙමෙයි දීද්‍රව. ඒතකොට මේ දෙන්නට වඩා මෙයාගේ වැඩි කියලා තේරෙනව නේද? මේ දෙන්නගෙන් කවුද වැඩි?
මේ දෙන්නගේම ලන්ඩන් බල හැබැයි මෙයාට වඩා මෙයාගේ සාපේක්ෂ නුකස්කන්ධය වැඩි. සාපේක්ෂ නුකස්කන්ධය වැඩි එකාගේ ලන්ඩන් බල ප්‍රබලයි. එහෙනම් අඩුම තාපාංකයේ තියෙන කාටද? O2 වලට. O2 වලට වඩා කාගේද වැඩි? CO2 වල වැඩි. තේරුණාද? එතකොට CO2 වලට වඩා ෂුවර් එකටම කාගේ වැඩිද? SO2 ගේ වැඩි. ඊට පස්සේ තමයි අනිත්‍ය වෙන්නේ. මේ දෙක නම් පොඩ්ඩක් කම්පෙයාර් කරගන්න අමාරුයි. නමුත් මෙයාට වඩා මෙයා ගොඩක් වැඩි හින්දා මෙයාගේ වැඩි වෙන්න පුළුවන් නේ. SO2 පොඩ්ඩක් හිතන්න. SO2 කියන්නේ කාමරුෂ්ණත්වයේ වායුවක්. හැබැයි බ්‍රෝමින් අහලා තියෙන කාමරුෂ්ණත්වයේ ද්‍රවයක්. එතකොට ඒක වායු වෙන්නේ කාමරුෂ්ණත්වයට පස්සේ. මම කියන එක තේරෙනවද? SO2 කියන්නේ කටුක ගන්ධයක් කියන වායුවන්නේ. අහන්නකෝ. SO2 කාමරුෂ්ණත්වයේ වායුවක්. කියන්නේ කාමරුෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 25 නේ. 25 දී වායුවක් නම් වායු වෙලා තියෙන 25ට කලින්. තේරෙන්නේ? මුලින්ම ඝනනේ ද්‍රව වෙන්නේ. ද්‍රවනේ වායු වෙන්නේ. 25 යා ඕල්රෙඩි වායුවක් නේ. 25 යා වායුවක් නම් වායු වෙන පටන් අරගන්නේ. මොකද වායු වලට පස්සේ තව එකක් නැහැ නේ බං. එහෙනම් වායු වෙන පටන් ගන්න දෙන්නේ 25ට අඩු තැනකදී. එහෙනම් SO2 ගේ තාපාංශය 25ට වඩා අඩුයි. තේරුණාද කියන එක? ඝන වලට ඝන රත් කරාමනේ ද්‍රව වෙන්නේ. ද්‍රව රත් කරාමනේ වායු වෙන්නේ. දැන් මම දන්නේ SO2 වායුවක් කියලා කාමරුෂ්ණත්වයේ. ඒ කියන්නේ 25 යා වායු වෙලා ඉවරයි. එහෙනම් යා වායු වෙන පටන් ගන්න දෙන්නේ 25ට කලින්. 25 දී වෙන්න පුළුවන්. 25ට කලින් තමයි වායු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ SO2 ගේ තාපාංශ 25ට වඩා අඩුයි. බ්‍රෝමීන් කාමරුෂ්ණත්වයේ ද්‍රවයක්. ඒක තාම මොනවා වෙලා නැද්ද? තාම වායු වෙලා නැහැ. එතකොට 25 යා ද්‍රවයක් නම් තව තාපේ දුන්නොත් නේද ඒක වායු වෙන්නේ. එතකොට බ්‍රෝමීන් වායු වෙන්නේ කොහෙදද? 25ට අඩු වෙලා වේද 25ට වැඩි වෙලා වේද? 25ට වැඩි වෙලා වේ. දැන් තේරෙනවද කියන එක? එතකොට මෙතන SO2 වලට වඩා බ්‍රෝමීන්ගේ තාපාංකය වැඩි, බ්‍රෝමීන්ට වඩා ICl ගේ වැඩි. තේරෙනවද කියන එක? බලන්න උත්තරේ මොකද්ද කියලා. ඒක ටිකක් පැටලිලි සහිතයි දැක්කා. තේරෙනවද තර්ක කරපු හැටි? එහෙනම් මොකද්ද උත්තරේ? O2 අඩුම. දැන් O2 අඩුමේව තුනක් තියෙනවා. O2 වලට වඩා CO2 වැඩි. CO2 වලට වඩා SO2 වැඩි. දැන් තුන කොහොමද වැරදි නේද? O2 වලට වඩා SO2 වැඩි, SO2 වලට CO2 වැඩි කියන එක වැරදිනේ. උත්තරේ 5. අනික 4ත් වැරදි කියලා තේරෙනවද ඔයගලන්ට? Br2 ICl මාරු වෙලානේ 4. ඉතින් O2 ගෙන් පටන් ගන්න උත්තර 3 නම් තියෙන්නේ. 3යි 4යි වැරදි නම් ඉතින් ඊටු උත්තරේ හරියන්නේ නැහැ. 5 උත්තරේ නේ. ලියන්න. SO2 කාමරුෂ්ණත්වයේ වායුවකි. SO2 කාමරුෂ්ණත්වයේ වායුවකි. ඒ වායු වීමට පටන් ගෙන නැත්තේ ඒ වායු වීමට පටන් ගෙන නැත්තේ කාමරුෂ්ණත්වයට අඩු උෂ්ණත්වයකදීය. දැන් Br2 කාමරුෂ්ණත්වයේ ද්‍රවයකි. Br2 කාමරුෂ්ණත්වයේ ද්‍රවයකි. Br2 කාමරුෂ්ණත්වයේ ද්‍රවයකි. එබැවින් Br2 වායු වන්නේ කාම උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකදීය. එබැවින් Br2 වායු වන්නේ කාම උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකදීය. තේරුණාද?
දුකක් කරදරයක් නැහැ ටිකක් තේරෙනවනේ. හරි. 3 පරමාණුක ස්කන්ධයක කියවන්නේ. පරමාණුක ස්කන්ධයක කියන්නේ මොකද්ද? C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් කීයෙන් පංගුවද? 12න් පංගුවනේ. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයද කියන්නකෝ. මතක නැද්ද? 1 U සමානයි කීයද? 1 U සමානයි 1.66. වැඩි කිරීම 10 රින 24යි ග්‍රෑම් නේ. නැත්නම් 1.66 වැඩි කිරීම 10 රින 27යි කිලෝග්‍රෑම් නේ. ඉතින් ඒකට සමාන එකක් බලන්න. එතකොට පළවෙනි එක ඇවගැඩ්‍රෝ නියතෙන් එක වැරදි. 1 බෙදීම 12 මොන බොරුවක්ද? 5. මතකද කොහොමද මේක හැදුවේ අපි? අපි හැදුවේ මේක මෙහෙමයි. මේ දැන් මේක කෙලිම gediya පිටින් දීලා නැහැනේ. හදපු හැටි තමයි අහලා තියෙන්නේ. මොකද්ද පරමාණුක ස්කන්ධයක කියන්නේ C612 පරමාණුක ස්කන්ධයෙන් කීයෙන් පංගුවද? 12න් පංගුව. අහන්නකෝ. මට කියන්න කාබන්ගෙන් C612න් මවුලයක් කියලා කියන හරියටම ග්‍රෑම් කීයක්ද? 12නේ. හරිද? එතකොට C612 මවුලයක් කියලා කියන්නේ මෙච්චරක් නේද? මවුලයක තියෙනවනේ ඔය වගේව කොච්චර ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මෙච්චරක ස්කන්ධේ නේද ග්‍රෑම් 12. හරිද? එහෙනම් මට කියන්නේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය කීයද? දැන් මේ C612 මෙච්චරක ස්කන්ධේ නම් මෙයා වගේ එක්කෙනෙක් ස්කන්ධය හොයන්න මේකෙන් මේක මොනා කරන්න ඕනද? බෙදන්න ඕනේ. තේරෙනවද කියන එක? C612 මවුලයක් කියන්නේ ග්‍රෑම් 12යි කියලා දන්නවද? මවුලයකට ලියන්න පුළුවන් සමාන පදයක් නේද ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මේ වගේ ඇවගැඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධෙනේ 12. මං අහන්නේ මේ වගේ එක එක ස්කන්ධය කීයද? 12 බෙදන්න ඕනේ ඇවගැඩ්‍රෝ නියතෙන්. තේරුණාද? හරිනේ. 12 බෙදන්න ඕනේ ඇවගැඩ්‍රෝ නියතෙන්. ඔන්න බෙදුවා. එහෙනම් දැන් මට කියන්නේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුව කොහොමද හොයන්නේ? මේක වැඩි කරනොත් 12 එන්නේ. එතකොට තමයි අපිට උත්තරේ එන්නේ. එතකොට මේ 12ට මේ 12 කැපිලා යනවා. අපිට එනවා එක බෙදීම 6.02 වෙනින් 10 බල කීයද? 23යි ග්‍රෑම් කියලා. ඔහොමනේ එන්නේ. එන උත්තරේ මොකද්ද? එක බෙදීම 6.02 වෙනින් 10 බල 23යි ග්‍රෑම්. එන උත්තරේ 4 නේ. 4 නේ. ඔය ටික ලියා ගන්න ටක් ගාලා. උත්තරේ 4. ලිව්වද? හරි. එහෙනම් කීයද වෙනන? 3. සෝඩියම් වාෂ්පලාම්පුවකින් වීදෙන කහ පැහැති ආලෝකයේ තරංග ආයාමයේ 589 නැනෝමීටර් නම් මෙම් විකිරණයේ සංඛ්‍යාතය වනුයේ. කොහොමද? අපි දාන E සමානයි h new. එතන මේකට එන්නේ E සමානයි hc බෙදීම ලැම්ඩා නේ. ඉතින් මේ මොකුත් දාන්න ඕනේ නෑනේ. C සමානයි නිප් ලැම්ඩා දැම්මම වැඩේ ඉවරයි නේ. මේක සමීකරණයක්වත් ඕනේ නෑනේ. C කියලා කියන ආලෝකයේ වේගය. ඔයගෙන් අහන්නේ සංඛ්‍යාතය ලැම්ඩා 589යි නැනෝමීටර් මීටර් කරන් 10^9 වැඩි කරනවා. කීයද මීටර වලට මීටර කැපෙනවා. උත්තරේ තප්පරයට එන්නේ 10 9 උඩට ගියාම 9 8යි 10 බල 17ක් වෙනවා.
3 බෙදීම 589 තියෙන්නේ. ආසන්න උත්තරයක් බලන්න. 3ට නැහැනේ. 30ට නැහැ. 300ට නැහැ. 3000ට 589 බලන්න ඉතින් කීයද? 506ක් නේ තුන්නේ නේ. 5ක්. ඔව්. 5. 0.05 ආසන්න. ඒ කියන්නේ 5 වැඩි කිරීම මෙතන 10 රින 3ක් නෙන්නේ. එතන මෙතන රින 3 10 බල 14යි. ආසන්න ඔය වගේ එකක් එන්න. 5 වැඩි කිරීම 10 බල 14 තප්පරයට කියලා උත්තරයක් තියෙනවනේ. 1 හදාගන්න. කීය දෙන්නේ? එතන 4ට උත්තරේ 1නේ. හදාගන්න. හරි. 5. පහත දී ඇති ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ ශක්තිය ක්වොන්ටමීකරණය වී ඇති බව මැක්ස් ප්ලාන්ක් විසින් පෙන්වා දෙන ලදී. හරි. පරමාණුක න්‍යෂ්‍ය වටා චලනය වන ඉලෙක්ට්‍රෝනයකට තරංගයක් ලෙස හැසිරිය නොහැක. ප්ලාන්ක් විසින් ඉදිරිපත් කළ ලද ක්වොන්ටමීකරණ සංකල්පය අයින්ස්ටයින් අභිවර්ධනය කරන ලදී. සෑම මූලද්‍රව්‍යයකම අණුව්‍යාතයනීකරණ ශක්තිය දත්ත ආරෝහණ පිළිවෙල පිහිටයි. ඔව් හැම මූලද්‍රව්‍යයකම පුතේ අණුව්‍යාතයනීකරණ ශක්තිය එන්න වැඩි වෙන පිළිවෙලින් තියෙන්නේ. ඇයි මූලද්‍රව්‍යයක පළවෙනි ඉලෙක්ට්‍රෝන පිට කරනවට වඩා දෙවෙනි ඉලෙක්ට්‍රෝන පිට කරන එක අමාරුයි. 3 4 5 පිට කරන එක ඊට වඩා අමාරුයි. ඒ කියන්නේ මූලද්‍රව්‍යයක අණුව්‍යාතයනීකරණ ශක්තිය දත්ත එන්න මොනවන පිළිවෙල තියෙන්නේ වැඩි වෙන පිළිවෙල තියෙන්නේ. මතද අපි ඒවට ප්‍රස්තාරයෙන්ද මෙහෙම ඔන්න වගේ ප්‍රස්තාරණ අපිට ඔයාට ආවේ නේ. එතකොට ඒක හරි. භාම ශ්‍රේණිය ඇතැම් රේඛා දෘශ්‍ය කලාපයට නොඇටේ. ඔව් භාම ශ්‍රේණියේ ඔය අන්තිම හරියට යනකොට එනවනේ සන්තතික වගේ කලාපයක්. ඒක දෘශ්‍ය වලින් පොඩ්ඩක් එළියට වැටෙන්න පුළුවන්. හරි. මොකද්ද වැරදි? 2. ඉලෙක්ට්‍රෝනයකට තරංගයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනේ හැබැයි ගමන් කරන්න ඕනේ වේගයෙන්. වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනයක් තමයි අපි කතා කරේ. වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනයකට විවර්තන රට ඇති කරන්න පුළුවන්. වේගයෙන් ගමන් කරොත් තමයි. දැන් මෙතන අර වේගයෙන් ගමන් කරනවා කියලා කියන්නේ නෑනේ. ඒකයි. පළවෙනි එකත් ඉතින් වැරද්දක් නෑනේ. ශක්ති ක්වොන්ටමීකරණේ මැක්ස් ප්ලාන්ක් ඒකත් හරිනේ. වෙන ගන්න එකක් නෑ උත්තරේ. 2. මේක අන්තිම 10 ලේසි හොඳේ. අපි මුල් ටික කරමු එකකින්. 6. පහත දී ඇති ප්‍රකාශනයෙන් සත්‍ය වන්නේ I2 හි සහසංජරයට වඩා I2 හි වැන්ඩවල් සරය විශාලයි. මේ දැන් I2 කියලා කියන්නේ මෙහෙමනේ. I2 ගේ සහසංජරය කියලා කියන්නේ මෙන්න මේ න්‍යෂ්‍යාගන රේඛාව ඉදිරින් භාගය.
I2 I2 අණු අතර තියෙන මොනවද? ලන්ඩන් බල නේද? අපි දන්නවනේ. ලන්ඩන් අපකින්න බල. මෙන්න I2 I2 අණු දෙකක්. මේ දෙන්නගේ බන්ධනය වෙලා නැති පරමාණු දෙකක් යා කරන නියස් යා කරන රේඛාවෙන් භාගය තමයි මොන ආරය කියලා කියන්නේ? වැන් ඩ වාල් ආරය කියලා කියන්නේ. මතකද? මොනවාද සහසංචරය කියන්නේ? පරමාණුවක් ඒ වගේම තවත් පරමාණුවක් එක්ක ඒක බන්ධනයකින් බැඳලා තියෙනකොට නියස් යා කරන රේඛා දුරින් භාගයක්. වැන් ඩ වාල් ආරය කියලා කියන්නේ අණු දෙකක් හැකිපමණ ළඟින් තියෙනකොට ඒ අණු දෙකේ බන්ධනය වෙලා නැති නිර්බන්ධිත පරමාණු දෙකේ න්‍යස්යා කරන රේඛාවේ දුරින් භාගය. එතකොට මෙයාගේ භාගයේ මේ තරම් දිගයි මෙයාගේ භාගය මෙච්චරයි. සහසංචරයට වඩා ඕනම එක්කෙනෙක්ගේ මොන ආරේ විශාලයිද? වැන් ඩ වාල් ආරේ විශාලයි. මතක තියාගන්න එක හොඳයි. ඕනම මූලද්‍රව්‍යයක ලියා ගන්න. ඕනම මූලද්‍රව්‍යයක සහසංචරයට වඩා ඕනෑම මූලද්‍රව්‍යයක සහසංචරයට වඩා වැන් ඩ වාල් ආරේ විශාලයි. එතකොට පළවෙනි එක හරි. ලිතියම් හි සබලන්‍යස්සික ආරෝපණය ZeFF 3ට අඩු වේ. මේ ලිතියම්ගේ ලිතියම් ඉන්නේ මෙහෙමනේ. ලිතියම්ගේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනට දැනෙන සබලන්‍යස්සික ආරෝපණය. ලිතියම්ගේ පුතේ පරමාණු ක්‍රමාංකය 3යිනේ. මට කියන්නේ මෙයාට දැනෙන සබලන්‍යස්සික ආරෝපණය 3ද 3ට වඩා අඩුයිද? ඔව් ඒක ZeFF වගේ කීයට වඩා අඩුයිද? 3ට වඩා අඩුයි. ඒක හරි. ලිතියම් හි ඝනත්වයට වඩා සෝඩියම්ගේ ඝනත්වය අඩු වේ මේ. ලිතියම් වලට පල්ලෙහාන් නේද සෝඩියම් තියෙන්නේ. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම මොකද්ද? පරිමාව. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනකොට පරමාණුවේ පරිමාව වැඩි වෙනවා. හැබැයි කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට මොනවා වෙන්න පටන් ගන්නවද? ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනකොට ඝනත්වය වැඩි වෙයි කියලා හිතනවා. පරිමාව වැඩි වෙද්දි ඝනත්වය මොනවා වෙයි කියලා හිතනවද? අඩු වෙයි කියලා හිතනවා. එතකොට ඒකේ මොකද්ද කාණ්ඩේ පල්ලෙහාට යද්දී ප්‍රබලව බලන්න ඕනේ සාධකය කියලා වෙනම දැනගෙන ඉන්න. හැබැයි ඒක නම් S ගුණුවෙන් මම පොඩ්ඩක් දාලා තියෙන්නේ. වාක්‍යයක් දෙන්න. ලියන්න. ඔගොල්ලෝ දන්නව නේද ලිතියම් සෝඩියම් වගේ වල ඝනත්වය අඩුයි. සෝඩියම් කැබැල්ල මූහත් පිහියා තලයකින් කපන්න පුළුවන් කියලා දන්නවනේ. ලියන්න S ගුණුවේ ලෝහවල ඝනත්වය D ගුණුවේ ලෝහවලට වඩා අඩුය. ලිතියම් වල ඝනත්වය ජලයේ ඝනත්වයේ අර්ධයටත් වඩා අඩුය. ලිතියම් වල ඝනත්වයේ ජලයේ ඝනත්වයේ අර්ධයටත් වඩා අඩුය. පුතේ ලිතියම්ගේ ඝනත්වය පුතේ 400 ගාණක්. අගේ ඕනේ ජලයේ ඝනත්වයට වඩා අඩුයි. මතක තියාගන්න එක හොඳයි. ලියන්න ෂාර්ලෝ වල කාණ්ඩේ පහළට යන විට ෂාර්ලෝ වල කාණ්ඩේ පල්ලෙහාට යන විට පරමාණුක අරය වැඩි වේ. එමෙන්ම ස්කන්ධයද වැඩි වේ. මේ ඝනත්වය කෙරෙහි බලපාන්නේ
මේ ඝනත්වයේ කෙරෙහි බලපාන්නේ වැඩිපුරම ස්කන්ධයේ වැඩිවීමයි. මේ ඝනත්වයේ කෙරෙහි බලපාන්නේ වැඩිපුරම ස්කන්ධයේ වැඩිවීමයි. එබැවින් කාණ්ඩේ 15ට පුතේ මෙතන මේන්ලි බලපාන්නේ අරේ වැඩිවීමට වඩා ස්කන්ධේ වැඩිවීම නිසා කාණ්ඩේ 15ට ඝනත්වයේ වැඩි වේ. සෝඩියම් ඝනත්වය 900 ගාණක්, ලිතියම් ඝනත්වය 400 ගාණක්, ජලයේ ඝනත්වය 1000යි. ඒ කියන්නේ ජලයේ ඝනත්වයට වඩා ලිතියම් සෝඩියම් දෙන්නගේම ඝනත්වය අඩුයි. හැබැයි ලිතියම් වලට වඩා සෝඩියම්ගේ වැඩි. මොකද්ද කියන්නේ? ලිතියම්ගේ ඝනත්වයට වඩා සෝඩියම්ගේ ඝනත්වය අඩු වේ කියන එක වැරදි. එතකොට උත්තරේ මොකද්ද? ABC කියලා තියෙන්නේ. උතන 1 2 3ට ABC කියලා දා ගන්නකො. AB පමණයි. AB පමණි 4 6ට 4 6ට 4 7 බලන්න. පහත දී ඇති කාණ්ඩ වලින් එකම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් ඇත්තේ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය එකමද කියලා අහන්නේ. පුතේ BRFI ගේ බ්‍රෝමීන්ගේ 7යි ෆ්ලෝරීන්ගේ 5යි 12යි 12 දෙකෙන් බෙද්දාම 6යි. 6 කියන්නේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය අශ්වතලීයයි. SF6 ගේ අශ්වතලීයෙන් 6 6 12යිනේ. බෙදුවාම 6යි. XCFO ගේ සෙනෝන්ගේ 8යි උච්ච වායුවන් 8යි 4යි 12යි 12 දෙකෙන් බෙදුවා මේකත් 6යි. එහෙනම් ඒක හරි. අනිත්‍ය බලන් දෙන්නේ එහෙනම් 4ට උත්තරේ 1. එහෙනම් අපි අනිත්‍ය බලනවා. අනිත්‍ය බලනවා. BCl3 බෝරෝන්ගේ 3යි ක්ලෝරීන්ගේ 3යි 3යි 3 6යි 6 දෙකෙන් බෙදුවම 3යි තලියේ ත්‍රිකෝණාකාරයි. SO2 ගේ සල්ෆර්ගේ අවසාන මට්ටමේ 6යි ඔක්සිජන්ගේ 8 වෙන්න මදි 2යි දෙවරක් දෙක 4යි 6 4යි 10යි දෙකෙන් බෙදුවාම 5යි ඔක්සිජන් දෙකෙන් 5 බන්ධන දෙක ගියාම 3යි තලියේ ත්‍රිකෝණාකාරයි. ඒතර අරකට තලියේ ත්‍රිකෝණාකාරය ආවෙනේ. හරිනේ. ජලයේ නම් පුතේ ඔක්සිජන් වටේට තියෙනන්නේ චතුස්තලීය. ඒක වැරදි. ජලයේ ඔක්සිජන් වටේට එක සර දෙකයි බන්ධන දෙක ඔක්කොම 4යි කියන්නේ චතුස්තලීය. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය වෙනස්. දෙක ගන්න බෑ. 3 ICl3 අයඩීන්ගේ 7යි ක්ලෝරීන් එකකින් 1යි 3ක් නම් 3යි 7යි 3යි 10යි 10 බෙදීම දෙක කියන්නේ 5යි 5යි නම් ත්‍රිකෝණාකාර ද්විපිරමිඩීයයි. හැඩේ T හැඩේ හොඳ යෝගේ. PCl5 ගේ 5යි 5යි 10යි 10 දෙකෙන් බෙදුවම 5යි 5 කියන නයිම ත්‍රිකෝණාකාර ද්විපිරමිඩීයයි. BRFI ගේ අශ්වතලීයයි. වැරදි. CH4 ගේ චතුස්තලීයයි. NH2- ගේ චතුස්තලීයයි. හැබැයි SFO ගේ සල්ෆර්ගේ 6යි 4යි 10යි දෙකෙන් බෙදුවම 5යි නම් ත්‍රිකෝණාකාර ද්විපිරමිඩීයයි වෙනස්. N2O ගේ රේඛීයයි. H2S ගේ මොකද්ද? ඒකේ චතුස්තලීයයි. ඒ කෝණිකයිනේ හැඩේ. වැරදි. එහෙනම් 4ට උත්තරේ ෂුවර් 1. 8. කැල්සියම් කාබනේට් මැග්නීසියම් ගන්න මිශ්‍රණය තදින් රත් කළ විට පිට වූ CO2 වායු පරිමාව සාවෝපීදී 112 ඝන ඩෙසිමීටර් වේ. කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබන මවුල අනුපාතය 2ට 3ක් නම් ආරම්භක ස්කන්ධයේ ආරම්භක මිශ්‍රණයේ මුළු ස්කන්ධය අහනවා. බලමු. बोला है हेलो बोला है හරි මේ බලන්න මේ කැල්සියම් කාබනේටුයි මැග්නීසියම් කාබනේටුයි මිශ්‍රණයක් තියෙනවා. දැන් මේක තාප වියෝජනය කරාම එන්නේ කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි. මෙතන මැග්නීසියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි එන්නේ.
කියනවා කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් මවුල අනුපාතය 2ට 3යිලු. මේක 2ට මේක 3 නම් මේක 2x නම් මවුල මේක කීයද 3x. දැන් මෙයාගේ මවුල ගන්නට මෙයාගේ මවුල ගන්න සමාන නම් මෙයාගේ මවුල ගන්නත් 2x. මෙයාගේ මවුල ගන්නට මෙයාගේ මවුල ගන්න සමාන නම් මෙයාගේ මවුල ගන්න කීයද 3x. එහෙනම් මුළු CO2 මවුල ගන්න 2x 3x කියන්නේ 5x නේ. මෙතන පිට වෙලා තිනවලු සාවූපීහිදී සම්මතුෂ්ණත පීඩනයේදී කොච්චර පරිමාවක්ද 112ක් ඝන ඩෙසිමීටර් පරිමාව. සාවූපීහිදී වායු මවුලයක පරිමාව දීලා නේද? එක මවුලයක පරිමාව 22.4 නම් 112ක පරිමාව කොච්චරද කියලා හොය. 112ක මවුල කොච්චරක් තියෙනවද කියලා හොයන්න මොකද කරන්නේ? 112 22.4යි බෙදනවා. ඒක තේරෙනවද? එක මවුලයක් අත් කරගන්නේ 22.4 නම් 112ක් අත් කරගන්නේ කොච්චර මවුල ගන්නද කියලා හොයන්න 112 22.4ෙන් බෙදන්න බෑ. එහෙනම් අපි ලියන මුලින් වායු මවුල CO2 වායු මවුල කීයද? 112යි ඝන ඩෙසිමීටර්. මේකෙන් බෙදන්න ඕන. අපිට ඕන මේක ඒකකේ ලස්සන දාන්න පුළුවන්. මේ මවුලයක පරිමාව කියලා නේද කිව්වේ ඒකක. එහෙනම් මොනවද ඒකක දාන්න? මවුලයට ඝන ඩෙසිමීටර. ඝන ඩෙසිමීටර කැපිලා ගිහිල්ලා උත්තරේ මවුල වලින් එනවා. කීයද? 22.4 කීයක් තියෙනවද? 112ට. 5 4 20යි දෙකක් ඉදිරි 5 2 10යි 12යි 5යිනේ. දැන් මුළු වායු මවුල ගාන 5x සමානයි 5යි එන x සමානයි කීයද? 1යි. අහන්නේ මුළු ස්කන්ධේ පුතේ මුළු ස්කන්ධය හොයන්නේ කොහොමද? දැන් මෙයාගේ මවුල ගාන 2x 2x කියන්නේ x 1යිනේ. එහෙනම් මෙයාගේ මවුල ගාන 2යි. මෙයාගේ ස්කන්ධය හොයන්නේ එයාගේ මවුල ගාන වැඩි කරන්නේ එයාගේ මෞලික ස්කන්ධයෙන්. මුගේ මවුල ගාන කීයද? 3x කියන්නේ x 1 නම් මවුල කීයද? 3යි. මවුල ගාන 3 නම් එයාගේ වැඩි කරන්න මෞලික ස්කන්ධය 84න්. ඔහොම වැඩි කරාම ස්කන්ධ එකතුව එනවා. සියවරක් දෙක 200යි ග්‍රෑම්. මෙතන 3 වරක් 4 12යි 3 වරකට 24යි 25යි 452යි ග්‍රෑම්. ඒක හදාගන්න. 2 බලන්න. හරිද? 452 ආවනේ. පොඩි ගණන්නේ. ඕක ගණන් ගන්න බෑ දැන් පොඩි ගණන්. බෝරෝන් නයිට්‍රජන් සිලිකන් සල්ෆර් ජර්මනි මුලද පරමාණු කරේ වැඩි වෙන පිළිවෙල වන්නේ. චුට්ට ලියලා බලමු අපි ආවර්තකයේ කොහොමද ඉන්නේ කියන ඒගොල්ලෝ මේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් එහෙමනේ යන්නේ. බෝරෝන් නයිට්‍රජන් කාබන් වලට පස්සේ තියෙන සිලිකන් එන කාබන් පල්ලේ සල්ෆර් තියෙන ඔක්සිජන්ට යටින් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ජර්මේනියම් තියෙන කොහෙද? බෝරෝන් ඇලුමිනියම් ගැලියම් නේ එහෙම තියෙන කාබන් සිලිකන් කියන්නේ ජර්මේනියම් ටින් ලෙඩ් නේ. හරි. දැන් ඒතර තේරුම් ගන්නද මෙයා විතරයිනේ තුන්වෙනි ආවර්තයේ ඉන්නේ. නෑ මෙයා විතරයි 3 නෙමෙයි 4 එතකොට. මෙයා විතරනේ පල්ලෙහාම ආවර්තයේ ඉන්නේ. ඒතර යාගේ අරේ කොහොම මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. අප්පා. ජර්මේනියම් වැඩි කියලා උත්තර 4ක් තියෙනවා. 5 විතරක් අයින් කරත හැකි. ඉතින් අනිත් ඒවා බලන්න මේ මෙහෙට යනකොට මෙහෙට යනකොට පරමාණු කරේ අඩු වෙනවා. එන අඩුම එක කවුද? නයිට්‍රජන්. නයිට්‍රජන් වලට වඩා වැඩි බෝරෝන්. ඉතින් කොහොම මුන් දෙන්නට 9ගේ වැඩි වෙන්නේ බෑ. උන් දෙන්න ඉන්නේ ඊට යටනේ. හැබැයි මේකේ මෙහෙට යනකොට අරය අඩු වෙනවා. අඩුම එක සල්ෆර්. එන ඊට වඩා වැඩි සිලිකන්. එහෙනම් ජර්මන්.
නයිට්‍රජන් බෝරෝන් සල්ෆර් සිලිකන් එකනේ එක. එහෙම පොඩ්ඩක් ලියාගත්තම තේරෙනවා වැඩි. තේරෙනව නේද? හරිද? 10 සිංක් ඇලුමිනියම් වලින් සෑදිත මිශ්‍ර ලෝහයකින් 3.46 ග්‍රෑම් ස්වල්ප වශයෙන් වැඩිපුර සෝඩියම් නයිට්‍රේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කෙරේ. මෙහිදී පිටවන ඇමෝනියා 1 mol ඩිබරින් තුන HCl සම උදාසීන කරයි. ඇමෝනියා සම්පූර්ණ උදාසීන කිරීමට HCl වලින් 35ක් වැය වේ. මිශ්‍ර ලෝහය තුළ තියෙන ඇලුමිනියම් ප්‍රතිශතය අහනවා. අනේ. සෝ දිගටම දැන් ගණන් තියෙන්නේ. හද? හදන්නේ. බලන්න ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්ද කියලා. මෙහෙම කියන්නේ. 10 සිංක් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක් තියෙනවා. 3.46 ග්‍රෑම්. ස්වල්ප වශයෙන් වැඩිපුර සෝඩියම් නයිට්‍රේට් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරනවා. රත් කරා මොකද පිටවන වායුව? ඇමෝනියා. මේක 1 mol ඩිබරින් 3 HCl සමග උදාසීන කරනවා. ඇමෝනියා සම්පූර්ණ උදාසීන කිරීමෙන් HCl වලින් වැය වෙන්නේ කීයද? 35යි. හරි. අහනවා මිශ්‍ර ලෝහයේ ඇලුමිනියම්ගේ ප්‍රතිශතය කීයද කියලා. මේ දැන් මේ ප්‍රතික්‍රියාව දන්නේ නේද? එහෙනම් දැන් මම කියන්න පොඩ අහන් ඉන්න. දැන් මෙතන සෝඩියම් නයිට්‍රේට් නේ තියෙන්නේ. සෝඩියම් නයිට්‍රේට්ගේ නයිට්‍රේට් යන සිංක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම සෝඩියම් නයිට්‍රේට්ගේ නයිට්‍රේට් යන ඇලුමිනියම් එක ප්‍රතික්‍රියා කරනවා. මාධ්‍යමට කියන්න ආම්ලිකයිද භාෂ්මිකයිද කියලා. භාෂ්මිකයි. දැන් මේක පොතේ ලියලාද ගිහලා බලන්න. දැන් වැඩේලා තින් දැක්ක ගමන් තේරෙන්නේ නැහැ. පුතේ සිංක් භාෂ්මික මාධ්‍ය සිංකේට් වෙන්නේ. නයිට්‍රේට් භාෂ්මික මාධ්‍ය ඇමෝනියා වෙන්නේ. ඇලුමිනියම් භාෂ්මික මාධ්‍ය මතක නැද්ද කියලා දුන්න ඇලුමිනේට් වෙන්නේ. නයිට්‍රේට් මොනවා බවටදපත් වෙන්නේ? ඇමෝනියා වෙන්නේ. ඔක්කොම කලින් මේ ප්‍රතික්‍රියා දෙක තුලද කරගන්න ඕනේ. හරි. සිංගේ බිඳුවයි මෙතන ඍණ දෙකේ දෙක ඍණ 4යි ඍණ 4 ඍණ 2 මේක ධන 2යි. මෙතන වෙස 2යි නයිට්‍රේට්ගේ ධන 5යි මෙයාගේ ඍණ 3යි. 5 ඉඳන් ඍණ 3ට වෙනස 8යි. මේක 4ෙන් වැඩි කරාම 8යි මේක 1ෙන් වැඩි කරන්න. එතකොට මෙතන සිංක් වලට දානවා 4ක් මෙතන සිංක් වලට දානවා 4ක් මෙතනට 1යි මෙතනට 1යි. මතකද භාෂ්මික මාධ්‍ය තුලිත කරද්දී දෙපැත්තේ මුලින් බලන්න ඕනේ ආරෝපණ. මෙතන ආරෝපණ ඍණ 1යි මෙතන ආරෝපණ ඍණ 8යි. ඍණ 8 මේ පැත්තේ ඍණ 8 කරන්න මේ පැත්තේ දානවා ඍණ 7ක්. ඉතින් OH -7ක් දැම්මම ඍණ 7ක් එනවා. දැන් H දාන්න ඕනේ. බලන්න මෙතන තියෙන H අකුරු 7ක්. මෙතන දැන් තියෙන H අකුරු 3ක්. 7ෙන් 3ක් ගියාම H අකුරු තව 4ක් ඕනේ. ඉතින් ජලයේ නිතුරු වෙලා තියෙන දාන්නේ. එහෙනම් ජලය කීයක් දාන්නේ? 2යි. මෙතන ඇලුමිනියම්ගේ බිඳුවයි. මෙතන ඇලුමිනේට්ගේ ධන 3යි ඇලුමිනියම් 3යි. මේක ධන 5යි මේක ඍණ 3යි. 5 ඉඳන් ඍණ 3 වෙනස 8යි. මේක 3ෙන් මේක 8ෙන්. ඇලුමිනියම් 8යි ඇලුමිනියම් 8යි. මෙතන නයිට්‍රජන් 3යි. ආරෝපණේ ඍණ 8යි. මෙතන ඍණ 5යි ඍණ 3 නම් තව ඍණ 5ක් දාන්න ඔයා. එතකොට මෙතන H අකුරු තියෙනවා 3 වර 3 9ක්. හැබැයි මෙතන තාම H අකුරු තියෙන්නේ 5යි. 9න් 5ක් ගියම තව 4ක් එතකොට මෙතන ජලය ගිරෙන්නේ 2යි. හරිද? දැන් අහන්නේ මොකද්ද? අහන්නේ
ස්කන්ධ ප්‍රතිශතය කාගේද? ඇලුමිනියම්ගේ. ඇලුමිනියම්ගේ අපි ගමු ස්කන්ධය x ග්‍රෑම් කියලා. එහෙනම් සිංගයේ ස්කන්ධය 3.46 ඍණ x ග්‍රෑම්. කොහොමද ගාන? දැන් මෙතන ප්‍රමාණවත් මේක ඕන්ට වඩා වැඩිපුර දාලා නැහැනේ. ඒ නිසා මේ ටික ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. මේ පිට වෙන ඇමෝනියා ටික කාත් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ HCl එක. ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරාම හැදෙන පුතේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. මේ දෙන්නක ප්‍රතික්‍රියා අනුපාතයකද 1ට 1යි. දැන් මෙතන HCl මවුල හොයන්න පුළුවන් නේ. HCl මවුල ගන්න හොයන්න මෙයාගේ සාන්ද්‍රණය 1000න් බෙදලා 35න් වැඩි කරන්න ඕනේ. අපි නම් 35 වැඩි කිරීම 10 3යි. එතකොට මේ HCl මවුල වලට පිට වෙච්ච ඇමෝනියම් මවුල ගන්න මොනවා වෙනවද? සමාන. එහෙනම් අපි ලියනවා මේක සමානයි පිට වූ ඇමෝනියා මවුලවා. මේ ටික ලියාගන්න නැත්නම් එක කොටේ වගේ ඊටමදි. මුලින්ම ඔය ටික ලියාගෙන ඉන්නකෝ නිවේහනෙල්ලේ එහා පැත්තේ හදමු.
මේ පේනනේ මවුල ගණන් මරු ගණන් හොඳේ කාගේද සර්ගේ අන්න මේ හරි මොකක් හරි පොතකින් හරි පේපර් එකකින් ගන්නත් ඉතින් අහන්නකෝ මේ මම ගත්තා පොඩ අහගෙන මේ තේරෙනව මෝඩ ගානක් ඉතින් මේ ඇලුමිනියම් ගේ ස්කන්ධ x නේ අහන්නකෝ ඇලුමිනියම් ගේ ස්කන්ධ x නම් x බෙදුවොත් යාගේ මෞලික ස්කන්ධ 27 ඇලුමිනියම් ගේ මවුල එනවනේ ඇලුමිනියම් ගේ මවුල ගන්න 8න් බෙදලා 3න් වැඩි කරොත් ඇමෝනියාගේ මවුල ගන්න එනවනේ කියන්නකෝ ඔව් කියලා ඔව් මෙයාගේ ස්කන්ධය 3.4යි 6 රින x නේ ඒක බෙදනවා සිංහගේ මෞලික ස්කන්ධය 65න් ඒ 65න් බෙදුවාම මේ මවුලනේ එන්නේ මේක 4න් බෙදලා 1න් වැඩි කරාම මෙතන මවුල එනව නේද එතන ඒ දෙකේ එකතුව අපි හොයාගත්ත ඇමෝනියා මවුල ගන්න මොනවා වෙන්න ඕනද සමානයි ඉතින් මම සමාන කරලා තියෙනවා බලන්න ගියා පැත්තේ බෝඩ් එක ලේසි හරිද x බෙදීම 27 කියන්නේ මොනවද ඇලුමිනියම් මවුල ඒක හරිනේ මං 8න් බෙදලා 3න් වැඩි කරාම ඇමෝනියා මවුල එනවා මෙයාව 65න් බෙදුවම සිංක් මවුලනේ ඒක 4න් බෙදලා 1න් වැඩි කරාම එයාගෙන් පිට වෙච්ච ඇමෝනියා එනවා එතකොට HCl මවුල වලට ඇමෝනියා මවුල ගන්න සමානයිනේ ඒ නිසා මේ ඇමෝනියා මවුල වලට මේක සමාන කරා සුළු කරගෙනම x වලට එනවා කීයද දැන් සුළු කරගෙන ඉන්නේ උඹලා පුතේ ඒක O level නේ එතකොට මේ එන්නේ ඇලුමිනියම් ගේ ස්කන්ධේ ඒක මුළු ස්කන්ධෙ මෙතන c වැඩි කරාම 62.42 ආවේ. ඉතින් උත්තරේ තියෙනවා ආසන්න 62.5ක් තියෙනවා. උත්තරේ තියෙනවා ගන්නට. බරපතල ගන්න. දැන් ඔහොම ගානක් આવද MCQ එකේ හදනවද? කනාවක් ගන්න. ඒකේ නෝක රචනා ගන්නකට අවත හදන්න අමාරුයි නේ? නියම ගණන් පුතේ